සුබ දවසක් කාලා හැම දෙනෙක්ටම EasyMath YouTube channel එකට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ 7 වසර දාර්ශනික පාඩම. අපි 6 වසරේදී දාර්ශනික ගැන ඉගෙන ගත්තානේ. අපි ඒක පොඩ්ඩක් මතක් කරගමු. බලන්න මෙතන තියෙන්නේ එකම සංඛ්‍යාව නැවත නැවත ගුණ වෙලා. මේක අපිට කෙටි කරලා ලියන්න පුළුවන්. අපි 6 වසරේදී ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ වගේ එකම සංඛ්‍යාව නැවත නැවත ගුණ වෙලා තිබ්බොත් ඒක කෙටි කරලා ලියන්න පුළුවන් ක්‍රමයක් ගැන. බලන්න මෙතන ගුණ වෙලා තියෙන්නේ 2 කියන සංඛ්‍යාවනේ. කී වතාවක් ගුණ වෙලාද? 1යි 2යි 3යි 4යි 5යි. 5 වතාවක් ගුණ වෙලා තියෙනවා. එහෙනම් අපිට මේක කෙටි කරලා ලියන්න පුළුවන් 2 5 වෙනි බලය කියලා. මෙතන ගුණ වෙලා තියෙන සංඛ්‍යාව අපි ලියනවා ලොකුවට. කී වතාවක් ගුණ වෙලා තියෙනවද කියලා දකුණු පැත්තේ උඩින් පොඩියට ලියනවා. හරි. ඊළඟ ගාන. මෙතන 2 කියන සංඛ්‍යාව තමයි නැවත නැවත ගුණ වෙලා තියෙන්නේ. කී වතාවක් ගුණ වෙලාද? 1යි 2යි 3යි. 3 වතාවක්. එහෙනම් අපිට මේක කියන්න පුළුවන් 2 3 වෙනි බලය කියලා. බලන්න මේ ගාන. මෙතන ගුණ වෙලා තියෙන්නේ 5 කියන සංඛ්‍යාව. කී වතාවක් ගුණ වෙලාද බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7 වතාවක් ගුණ වෙලා. එහෙනම් මේකට අපිට ලියන්න පුළුවන් 5 7 වෙනි බලය කියලා. හරි. දැන් අපි මේක කෙටි කරලා ලියුවානේ. බලන්න. මෙන්න මේ වගේ යම් සංඛ්‍යාවක් නැවත නැවත ගුණ වෙලා තියෙද්දි අපි ඒක කෙටි කරලා ලියන විදිහට අපි කියනවා දර්ශක අංකණයෙන් ලිවීම කියලා. මේ තියෙන 2 5 වෙනි බලය. මේකට අපි කියනවා දර්ශක අංකණයෙන් ලිවීම කියලා. එතකොට අපි මේ ලොකුවට ලියන්නේ පාදය. පොඩියට ලියන්නේ දර්ශකය. එතකොට මෙතන පාදය වෙලා තියෙන 2 කියන ඉලක්කම, දර්ශකය වෙලා තියෙන්නේ 5 කියන ඉලක්කම. දැන් අපි බලමු මේ පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය. පහත සඳහන් එක් එක් ප්‍රකාශනය ගණිතයක්සේ විහිදුවා ලියා එහි අගය සොයන්න. හරි. ඔයාලට ගණන් 4ක් දීලා තියෙනවා. මේ ගණන් 4 දීලා තියෙන්නේ දර්ශක අංකණේ. ඔයාලා මෙතනදී කරන්න ඕනි මේ දීලා තියෙන එක විහිදුවලා ලියන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි මේකේ අගය ලියන්න ඕනි. පළවෙනි ගාන 3 දෙවෙනි බලය. එහෙම නැත්නම් අපිට මේක කියන්න පුළුවන් 3 වර්ගය කියලා. 3 කියන සංඛ්‍යාව දෙපාරක් ගුණ වෙලා තමයි මේ තියෙන්නේ. එහෙනම් අපිට මේක විහිදුවා ලියන්න පුළුවන් 3 ගුණ කිරීම 3 කියලා. 5 4 වෙනි බලය. ඒ කියන්නේ 5 කියන සංඛ්‍යාව 4 වතාවක් ගුණ වෙලා. මෙතන පද දෙකක් තියෙනවනේ. බලන්න. 2 දෙවෙනි බලය. ඒ කියන්නේ 2 කියන සංඛ්‍යාව දෙපාරක් ගුණ වෙලා. ඒ වගේම ඒක 3ෙනුත් ගුණ වෙලානේ. ඊළඟ ගාන 6 දෙවෙනි බලය ගුණ කිරීම 5 දෙවෙනි බලය. 6 දෙවෙනි බලය කියන්නේ 6 කියන සංඛ්‍යාව දෙපාරක් ගුණ වීමට. ඒක ගුණ කරන්න ඕනි 5 දෙවෙනි බලෙන්. 5 දෙවෙනි බලය කියන්නේ 5 2. මේ ප්‍රශ්නේ දීලා තියෙනවා විහිදුවා ලියා එහි අගය සොයන්න කියලා. ඒ නිසා අපි අගයත් හොයමු. පළවෙනි ගාන 3 වරක් 3 කීයද? 9යි. දෙවෙනි ගාන 5 වරක් 5 25යි. 25 5 125යි. 125 පහෙන් ගුණ වුණාම 625යි. තුන්වෙනි ගාන 2 වරක් 2 4යි. 4 වරක් 3 12යි. හතරවෙනි ගාන 6 වරක් 6 36යි. 36 5 180යි. 180 පහෙන් ගුණ වුණාම 900යි. දෙවෙනි ප්‍රශ්නේ පහත සඳහන් එක් එක් ගණිතය දර්ශක අංකණය භාවිතයෙන් ලියන්න. හරි. මෙතන අපිට ගණන් 4ක් දීලා තියෙනවා. මේ ගණන් 4 දීලා තියෙන්නේ ගණිතයක් විදිහට. එතකොට අපි මේක ලියන්න ඕනි දර්ශක අංකණේ. පළවෙනි ගාන 4 3 වතාවක් ගුණ වෙලානේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 4 3 වෙනි බලය කියලා. දෙවෙනි එක 7 කියන සංඛ්‍යාව ගුණ වෙලා තියෙනවා 4 වතාවක්. එහෙනම් මේක ලියන්න පුළුවන් 7 4 වෙනි බලය කියලා. තුන්වෙනි ගාන මෙතන සංඛ්‍යා දෙකක් තියෙනවා. 2ක් තියෙනවා 3ක් තියෙනවා.
2 කියන සංඛ්‍යාව දෙපාරක් ගොන වෙලා තියෙනවා. ඒ වගේම 3 කියන සංඛ්‍යාව දෙපාරක් ගොන වෙලා තියෙනවා. එහෙනම් අපිට මේක ලියන්න වෙන්නේ මේ විදිහට. මේකත් එහෙමයි. 3 කියන සංඛ්‍යාව කීවතාවක් ගොන වෙලා තියෙනවද බලන්න. 1යි 2යි 3යි. එහෙනම් 3 3වෙනි බලය. ඒ වගේම 5 කියන සංඛ්‍යාව දෙපාරක් ගොන වෙලා තියෙනවා. 5 දෙවෙනි බලය. තුන්වෙනි ගාන පහත සඳහන් වගුවේ හිස්තැන් පරවන්න. හරි. අපිට තීරු කීපයක්ම දීලා තියෙනවා. ඉස්සෙල්ලාම සංඛ්‍යාව දීලා තියෙනවා. ඒ සංඛ්‍යාව අපි දර්ශක අංකණයෙන් ලියන්න ඕනි. ඊට පස්සේ ඒකේ පාදය මොකද්ද? දර්ශකය මොකද්ද? ඒ වගේම දර්ශක අංකණයෙන් කියවන විදිහ ලියන්න ඕනි. පළවෙනි එකේ උදාහරණයක් දීලා තියෙනවා. 25 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් 5 දෙවෙනි බලය කියලානේ. එතකොට මෙතන පාදය වෙන්නේ 5. දර්ශකය වෙන්නේ 2. මේක කියවන්නේ අපි 5 දෙවෙනි බලය කියලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේක 5 වර්ගය කියලාත් කියන්න. හරි. එහෙනම් අපි ඊළඟ ගානට යමු. 343. මේක ඇත්තටම අපි ලියන්න ඕනි 7 පාදයෙන්. මෙතන අපිට පාදය 7යි කියලා දීලා තියෙනවානේ. 7 පාදයෙන් තමයි 343 කියන එක ලියන්න ඕනි. අපි බලමු. 7 වරක් 7 49. 49 ඒවා 7ක් ගොනු වුණාම 347 එනවා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 7 3වෙනි බලය කියලා. මෙතන පාදය වෙන්නේ 7, දර්ශකය වෙන්නේ 3. මේක කියවන්නේ 7 3වෙනි බලය කියලා. ඊළඟ හිස්තැන 6 3වෙනි බලය. එහෙනම් අපිට මේක දර්ශක අංකණයෙන් ලියන්න පුළුවන් 6 3වෙනි බලය කියලා. මේකේ පාදය වෙන්නේ 6, දර්ශකය වෙන්නේ 3. හරි. සංඛ්‍යාව ලියන්න ඕනේ. අපි බලමු 6 3 පාරක් ගොනු කළා. 6 වරක් 6 36යි. 36 ඒවා 6ක් 216යි. එහෙනම් මේකේ සංඛ්‍යාව වෙන්නේ 216. හතරවෙනි ගාන 16 යන සංඛ්‍යාව පාදය 2 වූ දර්ශක අංකණයෙන් ලියන්න. පාදය 4 වූ දර්ශක අංකණයෙන් ලියන්න. හරි. අපෙන් උත්තර දෙකක් අහනවා. 16 කියලා සංඛ්‍යාවක් දීලා තියෙනවා. පළවෙනි එකෙන් අපිට කියන්නේ මේ 16 කියන සංඛ්‍යාව දෙකේ පාදයෙන් ලියන්න කියලා. ඒ නිසා අපි බලමු. 16 හැදෙන්නේ 2 වරක් 2 4යි, 4 වරක් 2 8යි, 8 වරක් 2 16යි. එහෙනම් දෙකේව 4ක් ගුණ වුණාම තමයි 16 හැදෙන්නේ. ඒ නිසා අපිට මේක ලියන්න පුළුවන් දෙකේ 4 වෙනි බලය කියලා. දෙවෙනි ගාන 16 කියන සංඛ්‍යාව පාදය 4 වූ දර්ශක අංකණයෙන් ලියන්න. ඒ කියන්නේ 4 පාදයෙන් තමයි අපි මේක ලියන්න ඕනි. හරි බලමු. 16 අපිට හදාගන්න පුළුවන් 4 වරක් 4ෙන්. 4 වරක් 4 16යිනේ. ඒ නිසා අපිට මේක ලියන්න පුළුවන් 4 දෙවෙනි බලය කියලා. එහෙම නැත්නම් 4 වර්ගය. දැන් අපි බලමු 7 වසරේදී අපිට මොනවාද මේ දර්ශක පාඩම යටතේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපිට ඉගෙන ගන්න තියෙනවා මොකක් හරි සංඛ්‍යාවක් දුන්නම ඒ සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යාව දර්ශක අංකණයෙන් දක්වන විදිහ. මේකෙදී අපිට කරන්න තියෙන්නේ අපිට දෙන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාව වුණ දර්ශක අංකණයෙන් දැක්වීම. හරි. මම උදාහරණයකින්ම මේක කියලා දෙන්නම්. 8 කියන සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යාව වන දර්ශක අංකණයෙන් දක්වන්න. දැන් අපිට දීලා තියෙන සංඛ්‍යාව තමයි 8 කියලා කියන්නේ. 8 කියන එක අපි ලියන්න ඕනි පාද ප්‍රථමක සංඛ්‍යාව වන දර්ශක අංකණයෙන්නේ. ඒ නිසා අපි මේ 8 කියන සංඛ්‍යාව කුඩාම ප්‍රථමක සංඛ්‍යාව ඉඳන් බෙදාගෙන යමු. 8 අපිට බෙදන්න පුළුවන් දෙකකින්. 8 දෙකෙන් බෙදුනම 4යි. 4 කියන එක්කෙනාවත් අපිට ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදන්න පුළුවන්. 4ත් අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. 4 දෙකෙන් බෙදුනම උත්තරය 2යි. 2 කියන සංඛ්‍යාවත් අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. 2 දෙකෙන් බෙදුනම 1යි. මෙන්න මේ වගේ ඔයාලට දෙන සංඛ්‍යාව කුඩාම ප්‍රථමක සංඛ්‍යාව ඉඳන් බෙදාගෙන යන්න අන්තිමට 1 කියන ඉලක්කම එනකම්. එතකොට බලන්න අපිට මේ 8 කියන සංඛ්‍යාව ලියන්න පුළුවන් මෙන්න මේ ඉලක්කම් තුනේ ගණිතයක් විදිහට. 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2. උත්තරය හරිද බලමු. 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. හරි. මේ ප්‍රශ්නේදී අපිට කියලා තියෙන්නේ 8 කියන සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යාව වන දර්ශක අංකණයෙන් දක්වන්න කියලා. එහෙනම් මේක නෙවෙයි අපිට ඕනේ උත්තරේ.
දර්ශක අංකණයෙන් ලියන්න තමයි ඕනේ. 2 කියන ඉලක්කම 3 පාරක් ගුණ වෙලානේ. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් දර්ශක අංකණයෙන් 2 3 වෙනි බලය කියලා. ඊළඟ උදාහරණේ C යන සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යාවන් දර්ශක අංකණයෙන් දක්වන්න. අපිට දීලා තියෙන්නේ 100. අපි මේව කුඩාම ප්‍රථමක සංඛ්‍යාව ඉඳන් බෙදාගෙන යමු අන්තිමට 1 කියන ඉලක්කම එනකම්. 100 අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. 100 දෙකෙන් බෙදනවා 50යි. 50ත් අපිට දෙකෙන් බෙදන්න පුළුවන්. 50 දෙකෙන් බෙදනම 25යි. 25 අපිට දෙකෙන් බෙදන්න බෑ. එහෙනම් අපි ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව මොකද්ද බලමු? 3නේ. 3ෙන් බෙදන්නත් බෑ. එහෙනම් අපි යන් ඊළඟ සංඛ්‍යාවට ප්‍රථමක සංඛ්‍යාවට. ඊළඟ ප්‍රථමක සංඛ්‍යාව තමයි 5 කියන්නේ. 25 5න් බෙදන්න පුළුවන්ද? පුළුවන්නේ. ඒ නිසා අපි 5න් බෙදමු. 25 5න් බෙදනම 5යි. 5ත් අපිට ආය 5න් බෙදන්න පුළුවන්. 5 5න් බෙදනම 1යි. එහෙනම් 100 කියන සංඛ්‍යාව අපිට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 ගුණ කිරීම 5 කියලා. මෙන්න මේ ඉලක්කම් 4 ගණිතයක් විදිහට. අපිට කියන්නේ දර්ශක අංකණයෙන් දක්වන්න කියලානේ. මෙන්න මේක අපි දර්ශක අංකණයෙන් දක්වමු. 2 දෙපාරක් ගුණ වෙලා තියෙනවා. ඒ නිසා 2 වර්ගය. 5වත් දෙපාරක් ගුණ වෙලා තියෙනවා. එහෙනම් 5ත් වර්ගය. 2 වර්ගය ගුණ කිරීම 5 වර්ගය කියලා අපිට මෙන්න මේ 100 කියන සංඛ්‍යාව ලියන්න පුළුවන්. තුන්වෙනි උදාහරණේ 36 කියන සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යාව දර්ශක අංකණයෙන් දක්වන්න. අපි ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදාගෙන යමු. 36 දෙකෙන් බෙදනම 18යි. 18ත් දෙකෙන් බෙදනම 9යි. 9 දෙකෙන් බෙදන්න බෑනේ. ඒ නිසා අපි 3ෙන් බෙදමු. 9 3ෙන් බෙදනම 3යි. 3 ආයි 3ෙන් බෙදනම 1යි. එහෙනම් 36 අපිට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 කියලා. 2 දෙපාරක් ගුණ වෙලා තියෙනවා. ඒක නිසා 2 වර්ගය 3 දෙපාරක් ගුණ වෙලා තියෙනවා. ඒ නිසා 3 වර්ගය. දැන් අපි මේ ඉගෙනගත්තු දේවල් වලින් 5 එක අභ්‍යාසය කරමු. 5 එක අභ්‍යාසය පළවෙනි ගාන. 25 කියන සංඛ්‍යාව පාදය 5 වූ දර්ශක අංකණයෙන් ලියා දක්වන්න. 25 කියන එක අපිට ඕනි 5 වූ දර්ශක අංකණය. ඒ නිසා අපි 5ෙන් බෙදමු. 25 5ෙන් බෙදනම 5යි. 5යි 5ෙන් බෙදනම 1යි. එහෙනම් 25 ලියන්න පුළුවන් අපිට 5 ගුණ කිරීම 5 කියලා. ඒ කියන්නේ 5 වර්ගය. දෙවෙනි ගාන 64 පාදය 2 වූ දර්ශක අංකණයෙන් ලියන්න. අපි දෙකෙන් බෙදාගෙන යමු. 64 දෙකෙන් බෙදනම 32යි. 32 දෙකෙන් බෙදනම 16යි. 16 දෙකෙන් බෙදනම 8යි. 8 දෙකෙන් බෙදනම 4යි. 4 දෙකෙන් බෙදනම 2යි. 2 දෙකෙන් බෙදනම 1යි. එහෙනම් 64 ලියන්න පුළුවන්. දෙකේ කීයක් ගුණ වෙනවද මෙතන? 1යි 2යි 3යි 4යි 5යි 6යි. 64 ලියන්න පුළුවන් දෙකේ 6 වෙනි බලය කියලා. තුන්වෙනි ගාන 81 පාදය 3 වූ දර්ශක අංකණයෙන් ලියා දක්වන්න. 3ෙන් බෙදාගෙන යමු. 81 3ෙන් බෙදනම 27යි. 27 3ෙන් බෙදනම 9යි. 9 3ෙන් බෙදනම 3යි. 3 3ෙන් බෙදනම 1යි. 81 අපිට ලියන්න පුළුවන් 3 4 වෙනි බලය කියලා. ඊළඟට 49 පාදය 7 වූ දර්ශක අංකණයෙන් ලියන්න. 49 අපි 7ෙන් බෙදාගෙන යමු. 49 7ෙන් බෙදනම 7යි. 7 ආය 7ෙන් බෙදනම 1යි. 49 ලියන්න පුළුවන් 7 දෙවෙනි බලය කියලා. දෙවෙනි ප්‍රශ්නේ පහත සඳහන් එක් එක් සංඛ්‍යාව පාද ප්‍රථමක සංඛ්‍යාව වූ බලවල ගුණිතයක් ලෙස ලියා දක්වන්න. පළවෙනි ගාන 18. අපි මේක පාද ප්‍රථමක සංඛ්‍යාව වුණු බලවල ගුණිතයක් ඉදින් ලියන්න ඕනි. ඒ නිසා අපි ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදමු. 18 බෙදන්න පුළුවන් කුඩාම ප්‍රථමක සංඛ්‍යාව තමයි 2 කියන්නේ. 18 දෙකෙන් බෙදනම 9යි. 9 අපි 3ෙන් බෙදමු. 9 3ෙන් බෙදනම 3යි. 3යි 3ෙන් බෙදනම 1යි. එහෙනම් 18 අපිට ලියන්න පුළුවන් 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 කියලා. හරි. මේක අපිට කියන්නේ පාද ප්‍රථමක සංඛ්‍යාව වුණ බලවල ගුණිතයක් විදිහට ලියන්න කියලානේ. එහෙම නැත්නම් පාද ප්‍රථමක සංඛ්‍යාව වුණ
දර්ශක අංකණයෙන් ලියන්න කියලා තමයි මේ කියන්නේ. එතකොට 2 පළවෙනි බලය ඒ වගේම 3 දෙපාරක් ගණ වෙලා තියෙනවානේ. 3 දෙවෙනි බලය කියලා ලියන්න පුළුවන්. දෙවෙනි ගාන 24. 24ත් කුඩාම ප්‍රථමික සංඛ්‍යාව ඉඳන් බෙදාගෙන යමු. 24 දෙකෙන් බෙදුනම 12යි, 12 දෙකෙන් බෙදුනම 6යි, 6 දෙකෙන් බෙදුනම 3යි, 3 අපි බෙදන්නේ 3ෙන්. 3 3ෙන් බෙදුනම 1යි. එහෙනම් 24 ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට මෙතන දෙකේව 3 පාරක් ගණ වෙලා තියෙනවා. 3 ඒවා එකපාරයි. දෙකේ 3 වෙනි බලය ගණ කිරීම 3. තුන්වෙනි ගාන 45. 45 අපි කුඩාම ප්‍රථමික සංඛ්‍යාව ඉඳන් බෙදන්න පුළුවන් කුඩාම ප්‍රථමික සංඛ්‍යාව ඉඳන් බෙදමු. 45 දෙකෙන් බෙදන්න බෑනේ. හරි. එහෙනම් ඊළඟ එකට යමු. 45 3ෙන් බෙදන්න පුළුවන් නේ. ඒ නිසා 3ෙන් බෙදමු. 45 3ෙන් බෙදුනම 15යි. 15ත් අපිට 3ෙන් බෙදන්න පුළුවන්. එතකොට 5යි. 5 අපිට 5ෙන් බෙදන්න පුළුවන්. 1යි. 45 ලියන්න පුළුවන් 3 ගණ කිරීම 3 ගණ කිරීම 5 කියලා. ඒ කියන්නේ 3 ඒවා දෙපාරක් ගණ වෙලා තියෙනවා 5 ඒවා එකපාරයි. 3 වර්ගය ගණ කිරීම 5. හතරවෙනි ගාන 63. 63 අපිට දෙකෙන් බෙදන්න බෑනේ. එහෙනම් අපි 3ෙන් බෙදනවද බලමු. ඔව් 63 කියන එක 3ෙන් බෙදනවා. ඒ නිසා 3ෙන් බෙදමු. 63 3ෙන් බෙදුනම 21යි. 21ත් 3ෙන් බෙදුවම 7යි. 7 අපි කීයෙන්ද බෙදන්නේ? දෙකෙනුත් බෑ, 3ෙනුත් බෑ, 5ෙනුත් බෑ, 7ෙන් පුළුවන්නේ. ඒ නිසා 7ෙන් බෙදමු. 7 7ෙන් බෙදුනම 1යි. 63 ලියන්න පුළුවන් 3 වර්ගය ගණ කිරීම 7 කියලා. 72. 72 දෙකෙන් බෙදුනම 36යි. 36 දෙකෙන් බෙදුනම 18යි. 18 දෙකෙන් බෙදුනම 9යි. 9 බෙදන්නේ අපි 3ෙන්. 9 3ෙන් බෙදුනම 3යි. 3 3ෙන් බෙදුනම 1යි. එහෙනම් 72 අපිට ලියන්න පුළුවන් දෙකේවා 3කුයි 3 ඒවා 2කුයි කියලා. දැන් අපි යමු 5 2 අභ්‍යාසයට. 5 2 අභ්‍යාසයේ පළවෙනි ගාන. පහත දැක්වෙන එක් එක් ප්‍රකාශනය දර්ශක අංකණයෙන් ලියා දක්වන්න. අපිට මෙතනදී දීලා තියෙන්නේ බීජීය පද ගුණ වෙලා තියෙන ඒවා. මේවත් අර අපි කලින් ඉගෙන ගත්ත දර්ශක අංකණයෙන්ම ලියන්න පුළුවන්. පළවෙනි ගාන. x කියන එක x කියන පදේ කී පාරක් ගණ වෙලා තියෙනවද? 4 පාරක්. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් x වල 4 වෙනි බලය කියලා. a කියන පදය 3 පාරක් ගණ වෙලා තියෙනවා. එහෙනම් a වල 3 වෙනි බලය. 3 වෙනි ගාන මෙතන පද වර්ග දෙකක් තියෙනවානේ විජේ පද වර්ග දෙකක්. m කියලා විජේ පදයකුත් තියෙනවා n කියලා විජේ පදයකුත් තියෙනවා. එහෙනම් අපි මේකත් අර කලින් වගේම තමයි. m කියන පදේ කී පාරක් ගණ වෙලා තියෙනවද? 1යි 2යි 3යි. m වල 3 වෙනි බලය. n කියන පදේ කී පාරක් ගණ වෙලා තියෙනවද? 1යි 2යි 3යි. n කියන එකත් 3 පාරක් ගණ වෙලා තියෙනවා. හතරවෙනි ගාන 7 ගුණ වෙලා තියෙනවා 3 පාරක්. එහෙනම් 7 3 වෙනි බලය. p කියන එක ගුණ වෙලා තියෙනවා 2 පාරක්. p වල 2 වෙනි බලය. අන්තිම එක y ගුණ වෙලා තියෙනවා 4 පාරක්. 7 ගුණ වෙලා තියෙනවා 3 පාරක්. හරි. සාමාන්‍යයෙන් අපි විජය ප්‍රකාශනයක් විජය පදයක් ලියද්දී සංඛ්‍යාව තමයි ඉස්සෙල්ලාම ලියන්නේ. 7 ගුණ වෙලා තියෙනවා 3 පාරක්. 7 3 වෙනි බලය. y ගුණ වෙලා තියෙනවා 1යි 2යි 3යි 4යි. 4 වතාවක්. 7 3 වෙනි බලය ගුණ කිරීම y වල 4 වෙනි බලය. දෙවෙනි ගාන පහත සඳහන් එක් එක් ප්‍රකාශනය ගුණිතයක් සේ විහිදුවා ලියන්න. හරි. අපිට මෙතන දීලා තියෙන්නේ දර්ශක අංකණය. අපි ලියන්න ඕනි මේ දර්ශක අංකණයෙන් දීලා තියෙන ඒවා විහිදුවලා. a වල වර්ගය. එහෙම නැත්නම් a වල දෙවෙනි බලය. ඒ කියන්නේ a කියන එක දෙපාරක් ගණ වෙලා. 2යි p වර්ග. 2 කියන සංඛ්‍යාවයි p වල වර්ගයක්. ඒ කියන්නේ p ගුණ වෙලා තියෙනවා පහ දෙපාරක්. තුන්වෙනි එක 2 3වෙනි බලය m වල දෙවෙනි බලය. 2 කියන එක 3 පාරක් ගුණ වෙලා තියෙනවා. m කියන එක දෙපාරක් ගුණ වෙලා තියෙනවා. හතරවෙනි ගාන 3 වර්ගය x ගණය.
3 කියන එක දෙපාරක් ගණ වෙලා x කියන එක 3 පාරක් ගණ වෙලා. පස්වෙනි ගාන x ඝනය y ඝනය. එහෙම නැත්නම් x වල 3 වෙනි බලය y වල 3 වෙනි බලය. x ඒවා 3 පාරක් ගණ වෙලා ඒ වගේම y ඒවත් 3 පාරක් ගණ වෙලා. දැන් අපි යමු 5.3 අභ්‍යාසයට. මේ අභ්‍යාසයේ තියෙන්නේ ආදේශය. ඒ කියන්නේ මොකක් හරි පදයක් වෙනකොට අපිට සංඛ්‍යාවක් ආදේශ කරන්න දීලා තමයි මේ වගේ අගය අහන්නේ. පළවෙනි ගාන x සමානයි 3 වන විට පහත සඳහන් එක් ප්‍රකාශනයේ අගය සොයන්න. අපිට මෙතන ප්‍රකාශන 3ක් දීලා තියෙනවානේ. මේ ප්‍රකාශන වල අගයන් අපි හොයන්න ඕනි. මෙතන x වෙනුවට 3 කියන ඉලක්කම ආදේශ කළා. හරි. අපි එකින් එක සාකච්ඡා කරමු. පළවෙනි ගාන x වල 4 වෙනි බලය. හරි. x වල 4 වෙනි බලය කියන්නේ x ඒවා 4 පාරක් ගන්න වෙලානේ. ඒක අපි ලියාගමු හිතවලා. දැන් අපි මේක ආදේශනය කරන්න ඕනි. x වෙනුවට කවද ආදේශ කරන්න කියන්නේ අපිට? x වෙනුවට 3 කියන ඉලක්කම ආදේශ කරන්න කියනවා. ඒ නිසා අපි මේ x කියන එක වෙනුවට 3 කියන එක ලියාගෙන යමු. හරි. x වෙනුවට අපි මේ හැමතැනම 3 කියන ඉලක්කම ලිව්වා. දැන් අපි මොකද්ද කරන්න තියෙන්නේ? මේකේ අගයනේ හොයන්න ඕනි. අගය හොයමු ගණ කළා. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. 27 3 81යි. දෙවෙනි ගාන 3x වර්ගය. මේකත් අපි ප්‍රසාරණය කරලා ලියමු. එහෙම නැත්නම් විහිදුවලා ලියමු. 3යි ගුණ වෙන්න ඕනි x වල දෙවෙනි වර්ගයෙන්. දෙවෙනි බලයෙන්. 3යි x ඒවා දෙකකුයි. මෙතනත් අපි x වෙනුවට 3 තමයි ආදේශ කරගන්නේ. මේ 3 මෙහෙමම ලිව්වා. මෙතන x වෙනුවට 3 ආදේශ කරා. මෙතනත් x වෙනුවට 3 ආදේශ කරා. දැන් අගය හොයමු. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. තුන්වෙනි ගාන 5x ඝනය. 5කුයි x ඒවා 3කුයි ගණ වෙන්න ඕනේ. මෙතනත් අපි x වෙනුවට 3 ආදේශ කරමු. 5 හිමම ලිව්වා. x වෙනුවට 3 ලියාගත්ත 15. දැන් ගොඩ කරමු. 5 වරක් 3 15යි. 15 ඒවා 3 දෙවෙනි ගාන a සමානයි 3 විට පහත සඳහන් එක් ප්‍රකාශනයේ අගය සොයන්න. මෙතනත් අපිට ප්‍රකාශන 3ක් දීලා තියෙනවා. මේකේ අපිට නොදන්න පදයකට තියෙන a නේ. a වෙනුවට අපිට දාන්න කියනවා 3 කියන ඉලක්කම. පළවෙනි ගාන 2යි වර්ගය. මේක අපි විහිදුවලා ලියමු. 2කුයි ඒවා 2කුයි ගුණ වෙන්න තියෙන්නේ. හරි. a වෙනුවට 3 ආදේශ කරමු අපි. 2 හිමම ලිව්වා. a වෙනුවට 3 ආදේශ කරා. උත්තරේ ගමු. 2 වරක් 3 6යි. 6 වරක් 3 18යි. දෙවෙනි ගාන 2 වර්ගය a වර්ගය. ඒ කියන්නේ 2 ඒවා දෙපාරක් ගණ වෙන්න ඕනි. ඒවා දෙපාරක් ගණ වෙන්න ඕනි. මෙතනත් අපි a වෙනුවට 3 ආදේශ කරමු. 2 හිමම ලිව්වා. මේ දෙකත් හිමම ලිව්වා. a වෙනුවට 3 ලිව්වා. මෙතනත් a වෙනුවට 3 ලිව්වා. දැන් උත්තරේ බලමු. 2 වරක් 2 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 3 36යි. තුන්වෙනි ගාන 7යි a වර්ගය. ඒ කියන්නේ 7කුයි ඒවා 2කුයි ගණ වෙන්න ඕනි. මෙතනත් අපි a වෙනුවට 3 ආදේශ කරමු. 7 හිමම ලිව්වා. a වෙනුවට 3 ලිව්වා. මෙතනත් a වෙනුවට 3 ලිව්වා. අගය හොයමු. 3 වරක් 7 21යි. 21 ඒවා 3 63යි. තුන්වෙනි ගාන මේක පොඩ්ඩක් වෙනස් කරලා තියෙන්නේ. x සමානයි 1 හා y සමානයි 7 විට පහත සඳහන් එක් ප්‍රකාශනයේ අගය සොයන්න. දැන් අපිට මෙතන x වලට අගයකුත් තියලා තියෙනවා. y වලට අගයකුත් තියලා තියෙනවා. අපි මේ දෙකම ආදේශ කරන්න ඕනි. පළවෙනි ගාන x වර්ගය y ඝනයනේ තියෙන්නේ.
ඒ කියන්නේ x ඒවා දෙකකුයි y ඒවා තුනකුයි ගුණ වෙලා තියෙන්නේ. දැන් අපි මෙතන x වෙනුවට කවද ආදේශ කරන්නේ? x වෙනුවට 1 දා ගන්නවා, y වෙනුවට 7 ලියා ගන්නවා. බලන්න x වෙනුවට 1 දැම්මා. y වෙනුවට අපි ලියා ගන්නවා 7 කියන ඉලක්කම. 1 වරක් 1 1යි, 1 වරක් 7 7යි, 4ක් 7 49යි, 49ව 3 343යි. දෙවෙනි ගාන 2x ගානය y. මේ කියන්නේ 2යි x ඒව 3කුයි y එකකුයි ගුණ වෙන්න ඕනි. මෙතනත් අපි x වෙනුවට 1යි y වෙනුවට 7යි ආදේශ කරනවා. හරි. දෙකේ හිමම ලිව්වා. x වෙනුවට අපි ලියා ගන්නවා 1 කියලා. y වෙනුවට ලියා ගන්නවා 7 කියලා. දෙවරක් 1 2යි, දෙවරක් 1 2යි, දෙවරක් 1 2යි, දෙවරක් 7 14යි. තුන්වෙනි ගාන 3xy වර්ගය. මෙතන ගුණ වෙන්නේ 3 ඉලක්කමයි x එකකුයි y ඒවා දෙකකුයි. මෙතනත් අපි ආදේශ කරමු. 3 හිමම ලිව්වා. x වෙනුවට 1 ආදේශ කරනවා අපි, y වෙනුවට 7 ආදේශ කරනවා. 3 වරක් 1 3යි. 3 වරක් 7 21යි. 21 7ක් 147යි. හතරවෙනි ගාන a සමානයි 2 හා b සමානයි 7 විට පහත සඳහන් එක් ප්‍රකාශනය අගය සොයන්න. පළවෙනි ගාන a වර්ග b. ඒ කියන්නේ මොකද්ද? a ඒව දෙපාරයි b ඒව එකපාරයි ගුණ වෙන්න ඕනි. a වෙනුවට අපිට ලියන්න කියනවා 2 කියන ඉලක්කම. b වෙනුවට 7 කියන ඉලක්කම ලියන්න කියනවා. හරි. a වෙනුවට 2 ලියා ගත්තා, b වෙනුවට 7 ලියා ගත්තා. දෙවරක් 2 4යි, 4 වරක් 7 28යි. දෙවෙනි ගාන ab වර්ග. ඒ කියන්නේ ඒවා එකපාරකුයි b ඒවා දෙපාරකුයි ගුණ වෙන්න ඕනි. දැන් අපි ආදේශ කරමු. a වෙනුවට 2 ආදේශ කරනවා, b වෙනුවට 7 ආදේශ කරනවා. දෙවරක් 7 14යි. 14 ඒවා 7 98යි. තුන්වෙනි ගාන a ගානය b වර්ග. ඒ කියන්නේ a ඒවා 3 පාරක් ගුණ වෙන්න ඕනි, b ඒවා 2 පාරක් ගුණ වෙන්න ඕනි. අපි දැන් ආදේශ කරමු. a වෙනුවට 2 ආදේශ කරමු, b වෙනුවට 7 ආදේශ කරමු. දැන් අපිට තියෙන්නේ ගුණ කරන්න. දෙවරක් 2 4යි, 4 වරක් 2 8යි, 8 වරක් 49 392යි. හතරවෙනි ගාන 3යි a වර්ග b වර්ග. ඒ කියන්නේ 3 ඉලක්කමයි a ඒව දෙපාරක් ගුණ වෙන්න ඕනි, b ඒව දෙපාරක් ගුණ වෙන්න ඕනි. ආදේශ කරමු. a වෙනුවට 2 ආදේශ කරමු අපි, b වෙනුවට 7 ආදේශ කරමු. මෙන්න මේ ටික ගුණ වුණාම අපිට එනවා 588ක් කියලා.